යෝ ඉතින් කොහොමද ඔයාලට සෑහෙන දවසකින් එන්නේ ඊයේ පෙරේද වීඩියෝ එකක් දැම්මා ඒකත් සෑහෙන කාලයකට කලින් කරපු වීඩියෝ එකක් තමයි මේ දැම්මේ තව එකක් කියන්න තියෙනවා අලුත් භාණ්ඩයක් අරන් තියෙනවා මයික් එකක් ගත්තා ඔයාලා හැමදාම කියනවා සද්දේ හොඳ නෑ අරක හොඳ නෑ මේක හොඳ නෑ කියලා අපිට කුක්කද තව සතුරුදායක ආරංචි ගොඩාක් තියෙනවා පට්ට හැපි එකේ ඉන්නේ හරිද පට්ට හැපි කියන්නේ subscribe 1533යි ඊයේ බලද්දී අද බලද්දී කීයක් ගන්න නැහැ. ඉතින් හදවතින්ම සතුටු වෙනවා. ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම දෙවෙනි වීඩියෝ එක. අපි දාපු දෙවෙනි වීඩියෝ එක 5k කියන්නේ views 5000 පන්නලා තියෙනවා. ඊයේ පෙරේද දාපු වීඩියෝ එක views 2000 පන්නලා තියෙනවා. වැඩි කතා ඕනේ නැහැ කිව්වට වැඩි කතා කරන්න උනා. තමා වෙන්න ඕනේ අපි යන් දැන් වීඩියෝ එකට. ඉතින් මුදියන්ස Facebook page එක මේ විදිහට වෙනස් වෙලා තියෙනවා. වෙනස් වෙලා කියන්නේ ගොඩක්ම වෙනස් වෙලා තියෙනවා. මේ thumbnail හදලා ඊට පස්සේ අර DP වලට දාන ඒවා මේවා ඔක්කොම හදලා ලස්සනට තියනවා. ඉතින් මේ තියෙන මුදියන්ස Facebook page එක. හෝ! ඉතින් සුපුරුදු පරිදි අපේ හසු දාලා තියෙනවා. ඕක නවත්තන්ට සුදු. ඔයා මාත් නෑ. පොඩින් වචන ගලපලා කියන්නේ කියලා ගොඩක් කට්ටිය කියනවා. හඳුන්වා දෙනවා විතරයි. දැන්වත් වීඩියෝ එක කරමු. හරිද? දාලා තියෙන පෝස්ට් එක හසු. ඕක නවත්තන්ට සුදු. මට ඔයා එක්ක රණ්ඩු කරන්න ඕනේ නැහැ කියලා කෙල්ල කියනවා. ඊට පස්සේ කියනවා එහෙමද? දැන් රණ්ඩු වෙන්න වෙන එකක් ඇතිනේ. මං යනවා බයි. අනේ කියන්නේ අප්පට සිරි මේක මේ කොල්ලයි කෙල්ලයි මාරු වෙලා. කොල්ලා තමයි අර විදිහට කියන්නේ. කෙල්ල තමයි පස්සේ විදිහට කියන්නේ. ඔය කකුච්චු ගහනද? ඔය ළමයෙකුට දීපන්කෝ. මගේ නපුරුකම් දරාගෙන සිටින බෝයි පෙන්ට මල් තියලා වඳින්න ඕනේ. මල් තියලා වඳින්න ඕනේද? මම දන්නේ ගිය පාර වීඩියෝ එකෙත් ඉස්සල්ලාම ආවේ ආදරය ගැන. මේ පාර ආවෙත් ආදරය ගැන. රෙද්දක්ද මම දන්නේ. මේ පුක දාලා තියෙනවා. මං අවුරුදු 3ක් කෙල්ලෙක් නැතුව තනිකඩව හිටියා බං. අඩෝ මට තේරෙනවා බං උඹේ දුක. ඊට පස්සේ එහෙනම් මැස්ලිම් බෝතලේ හොයන් කලිසම ගලවලා ලැහැත්ති වෙමු. Oh no. ඒ මොකටද? ඊට පස්සේ තියෙනවා මොකද්ද මේ තියෙන්නේ? ආතල් මීම් දාලා තියෙනවා. උඹ හැමදාම ඔහොම බොනවද? නෑ බං. පඩි දවසට විතරයි. උඹට පඩි කවද? මට දවස් පඩිලු. ඌ එතකොට දවස ගන්න බොන්නේ නැහැ. ඌට පඩි දවසට විතරයි ඌ බොන්නේ. ඌට පඩි දවසට විතරක් ඌ බොනවට ඌට ඒ උනාට හැමදාම පඩි. ඌට දවස් පඩි. කැහුටුවා. මෙන්න වැඩක්. මොකද්ද මේ තියෙන්නේ? රත්නපුරේ ඔකපතන විද්‍යාලයේ ශිෂ්‍යෙක් වතුරෙන් දුවන කාර් එකක් නිපැයූ සිදුවීමක් අන්තර්ජාලයෙන් උපුටාගෙන අද ලංකාදීප පත්තරේ පළ කරලා. මොකක්? ලාංකික තරුණයෙක්ගෙන් සොයා ගැනීම වතුරෙන් දුවන මෝටරයක්. ඒක නම් මචං zoom කරලා බලන්න ඕනේ. පොඩ්ඩක් ඉඳපන්. වාහන මිලදී ගැනීමේ සීනේ යථාර්ථයක් බවට පත් වූ මම මේ දන්නේ දෙන්න අහන්නේ බං උඹලා. මේ ඔකපතන විද්‍යාලය කියන්නේ බාර නිකන් මේ. ඒ කියන්නේ අනිත් පැත්තට මොකද්ද සීන් එකක් තියන්නේ නිකන් අර ගෞතම කොළද මොකක්ද එක? Oh my god! Wow! මම දන්නේ නැති ඉඳන් දාන්න උඹලා කමෙන්ට් එකක් දාන්න ඵලයල්ලා ඒක. ඊට පස්සේ දාලා දිනවා හැමදාම වගේ අපේ The Voice. 何も聞かんわい。お前はもう死んでいる。何? පැය ගාණක් ඇවිද තෝරලා පිටෝන් කරලත් බලලා ගෙදර ගෙනාපු ඇඳුම ඇඳලා කණ්ණාඩිය දිහා බැලුවා මගේ මොලේ. උඹට පිස්සුද ඕක අඳින්න? ගිහින් ඕක මාරු කරන් වරේ. දැන් අවුරුදුනේ ඉස්සරහට. අවුරුදු කියද්දි මතක් වෙන්නේ මේ ප්‍රොමෝෂන් එකක් කරනවා නෙමෙයි මචං කුරුණෑගල දාලා තියෙනවා තිලකවර්ධන ටෙක්ස්ටයිල් එකේ අලුත් සාකාවක්. පොලිම ඉන්නවලු දන්සල් පොලිමටත් වඩා වා. මේ චෙක් වන් නැහැලවනේ වලට මේක ලස්සනට හද පඬ සුපහැදිලිව. ඒ අලුත් බඩුවේ. තමන්ගේ පස්සේ නෑ මොකද්ද? තමන්ගෙම පස්ස ලෙව කනවට
බයින අයියා මොකක් අයියේ ඉස්සෙල්ලා මොකක්ද තියෙන්නේ? මොකවත් නැහැ. hina මුණක් තියෙනවා. තමන්ගෙම පස්සලෙව කනවට බනින අයියා රැට බැඳපු අක්කගේ පස් ඈ මොනවාද බම් මේ? මොනවාද බම් මේ උඹලා දාලා තියෙන්නේ මේ වගේ? ඉස්සර කිරිබත් ගොඩ නිට්ටඹිය out of fashion ඇඳුම් ටික කෙලින්ම එන එක දැන් කුරුණෑගලත් රවුමක් දාලා එනකන් ඉතුරු ටික එන්නේ කියලා දැක්කාම නුවර තිලකවර්ධන එකේ හුන්ට කරන්න එපා උත්තු. අපිත් සල්ලි දීලා ගන්නෙ. ඇඳුම් අපිත් අඳින්නේ සල්ලි දීලා අරගෙන. කරන්න එපා බං. කොටා ෆෑන් පේජ් එකේ දාලා තිනවා අම්මා කියපු නිසා කඩේට ගිහින් කීරි සම්බා කිලෝ 5ක් ඉල්ලලා මුදලාලි ඒක දික් කරද්දි මම කීරි සම්බා සාරි ඔක්කොම කන පිට දාලා තිනවා නැගපන්. පවුලේ වාහනයක් එනවද බං මෙහෙම? අපේ යාළුවන්ගේ තිනවා බං මේ වගේ 1 2 3 4 5යි 6යි 7යි 8යි බං. අර බයික් එක ඉවරයි. යාළුවෝ දාලා යන්න බෑනේ. මේ වගේ පවුලේ වාහනයක් තියෙනවා අපේ ගෙවල් වලට එහා පැත්තේ කොල්ලගේ. මුළු යාළුවෝ ඔක්කොම උදාගෙන යනවා. එහෙම අවුලක් නැහැ. ඇතිනේ. අපි යම් වෙන වීඩියෝ එකකට. වෙන වීඩියෝ එකකට නෙමෙයි වෙන පෝස්ට් එකකට යන්න. इतने तेजस्वी लोग हैं हमारे पास. ශ්‍රී පෝෂ පැමිලි මොකද්ද මචං සපුමල් චන්දසිරි මචං නුඹ මේ කොල්ලව ගොඩ දැම්මා කියලා මම පට්ට සතුටු වුණා. දැන් මට තේරෙනවා උඹ නෙමේ බන් මූ ඩොට්ට කෙනෙක් තමයි ඕනේ. මොකක්? දැන් මට තේරෙනවා උඹ නෙමේ බන් මූට ඩොක්ටර් කෙනෙක් තමයි ඕනේ. උත්සාහය අගයනවා සපුමල්ම. උඹට පින් ජය වේවා. මම try කරා දනා මටත් බෑ මේ ඒක අපිට වැඩක් නෑ නේද? ඒක අපිට වැඩක් නෑ. SL ෆොටෝග්‍රැෆි දාලා තියෙනවා. මල්ලි බුෆේ එකෙන් කන්න එපා. ඔයාලා රෙස්ටුරන්ට් එකට රෙස්ටුරන්ට් දාලා තියෙන්නේ කියලා ඉවෙන්ට් ප්ලෑනර් කිව්වහම ඔයාලව රෙස්ටුරන්ට් දාලා තියෙන්නේ කියලා ඉවෙන්ට් ප්ලෑනර් කිව්වහම හෝල් එක මැද්දේ රෙස්ටුරන්ට් එක පැත්තට යන අපි ෆොටෝ ගහන අයියලා යකෝ උඹලට කොච්චරවත් කියනවා මේකට ආතල් පෝස්ට් දාපල්ලා කියලා. උඹලා දාන්නේ නෑ. කොහෙවත් නැති උන් දාලා තියෙනවා. ડોක්ටර් මට තනියම ඉද්දි හැමෝම මගේ කියලා හිතෙනවා. මොනවාද රෝග ලක්ෂණ? ડોක්ටර් මවලා තියන්නේ මට වෙන්න බැරිද? ඈ ලොකු අයියා ඒක අරන් රගන මොකක්? එකක් දාලා තින්නේ මී කී කැල්ලක් දාපන්. එනම ගහලා අකුලෝලම පල්ල. මරම කරදරයක් අපමණ. මේ මොකක්ද? ආයෙත් දාලා තියෙනවා මී පූක ලංකාවේ නාපු එකෙක් කියලා. නෑ ලංකාවේ ඉස්සෙල්ලා මේ අකුරු හරියට කියවපන්. හරිද? මම මටමයි බයින්නේ උඹලට නෙමෙයි බයින්නේ. ලංකාවේ නාපු එකෙක් කියන හැම දෙයකම දෙකට නැමිලා ආචාර කරනවා දැක්කම ජපන්නු. එහෙම හැම හුත්තකටම දෙකට නැමෙන්නේ නෑ යකෝ. ජපන් ගිය අයියලා කමෙන්ට් එකක් දාලා කියන්නේ මම දැකලා තියෙනවා ජපානයේ කට්ටියත් මගේ වීඩියෝ බලනවා. මොකද්ද බං මේ? අවුරුදු උත්සවයට හඳුන්වා දෙන අලුත්ම සෙල්ලම. අවුරුදු ළඟේනවනේ. පටන් ගමුද මොකද කියන්නේ අවුරුදු උත්සව සංවිධානය කරන කට්ටිය. කලිසම් ගැලවීමේ මහා තරඟය. අතින් අල්ලන්න බෑ. ගැලවෙන්නේ. අය අතින් අල්ලන්න බෑ. අතින් අල්ලන්න බෑ. නෑ කලිසම් ගලවනවා නෙමෙයි මේ කලිසම් අඳිනවා බං. ගේන පොලිස් ජීප් එකේ තියෙන තූක්කුව ආතල් මීම් දාලා තියෙන්නේ. මොකද්ද මේ? අපි කියමු. මොකද්ද තියෙන්නේ? මචං ෆොටෝ එක ඇතුලෙන් පේනවා අපේ කොටුවේ පොඩි ආදු. What? Bro, what are you talking about, man? වෙන් කොටුවේ පොඩි තේරෝ
ජය වේවා පුතා දල්දා හාමුදුරන්ගේ පිහිටයි තෙරුවන් සරණයි කියලා දාලා තියෙනවා. හවුද? කොටුවේ පොඩි හාමුදුරුවෝ. ඊට පස්සේ වයිල්ඩ් කුක් බුක් දාලා තියෙනවා. අර මෙහෙම දැන්දගෙන ඉන්න එක නේ මචං. ඒක මම දැකලා තියෙනවා පහක් දාන එකක් කියලා තියෙනවා. ඊට පස්සේ නිරෝෂි මහේෂිකා දාලා තියෙනවා කන්ග්‍රැචුලේෂන් කියලා. ඊට පස්සේ විමුක්ති නවෝදය දාලා තියෙනවා තෑන්ක්ස් තට්ට පැටිය කියලා. තට්ටේ උඹේ තාත්තද කියලා කොටුවේ පොඩි හාමුදුරුවෝ. තරහා යන්නේ නැතුව. යෝ! එහෙනම් අද අපි මේ වීඩියෝ එක නවත්තනවා. දැන් මචං සතියේ වීඩියෝ දෙකක් දානවා. හරිද? අපේ එඩිටර් ඉන්නවා කෙලින්ම ශමිත. පොර සිංහල එඩිට් කරලා දෙනවා. कौन है ये लोग? මං සිංහල වීඩියෝ ගහලා දෙනවා. අලුත් බඩු ගාලා තියෙන subscribe වෙලා තියෙන views වෙනවා. ඉතින් අපි ඉල්ලුමට සැපයුම දෙන්න ඕනේ. එහෙනම් ගිහිල්ලා නම් bye bye.